කොහොමද සුබ දවසක් වේවා හැමෝටම. අදත් මම මගේ බබාට හදපු කෑම වේලක් ගැන තමයි මේ වීඩියෝ එක ගෙනාවේ. ලේසියෙන්ම හදාගන්න පුළුවන් කෑම වේලක්. නූඩ්ලස් තමයි මම හදාගන්නේ. ඉස්සෙල්ලාම නූඩ්ලස් එක මේ වගේ හොඳට තම්බලා ගන්න. ඊට පස්සේ ඒකට අපිට අවශ්‍ය වෙනවා ලුණු, සුදු ලුණු, බිත්තරයක්. මේ ටික තිබ්බාම ඇති අපිට අපේ කෑම එක හදාගන්න. මේක බබා අසනීප දවස් වලට හදලා දෙන්න කනවා. බත් කන්න නැති දවස් වලට හදලා දෙන්න. මගේ බබාත් මේ දවස්වල උණ හැදලා අසනීපෙන් ඉන්නේ. ඉතින් මම ඒ හින්දා හිතුවා මේක හදලා දෙන්න ඕනි කියලා. ඉස්සලා මේ වගේ තාච්චියක් ලිපේ තියලා ඒකට තෙල් චුට්ටක් දාලා සුදු ලුණු ටිකක් දාන්න. මේකට ඔයගොල්ලන්ට තෙල් වෙනුවට පොල් තෙල් වෙනුවට බටර් පාවිච්චි කරන්න පුළුවන්. මාස 6 ඉඳන් බබෙක්ට නම් ලුණු රහිත බටර් එක මේ විදිහට දාලා කැමති නූඩ්ලස් වර්ගයක් මේ විදිහට හදලා දෙන්න පුළුවන්. මගේ බබාට දැන් අවුරුද්දයි මාස 3යි. ඉතින් මම ඒ හින්දා මෙන්න මේ විදිහට තමයි බබාට නූඩ්ලස් එක හදලා දෙන්නේ. ඊට පස්සේ මම අර තෙල් එකටම බිත්තරයක් ගන්නවා. බිත්තරේ මේ විදිහට හදලා දාලා ඒකට ගම්මිරිස් කුඩු චුට්ටක් ලුණු කුඩු චුට්ටක් දාලා මේක මම හොඳට හැන්දකින් කුරුකා ගන්නවා. මේ විදිහට හොඳට පොඩියට ස්ක්‍රැම්බල් වෙනකන් හැන්දකින් මේ විදිහට හදාගන්න. මෙතනදී ඔයගලන්ට අවශ්‍ය නම් එළවලු වර්ගයක් එකතු කරගන්න පුළුවන්. කැරට්, ලීක්ස් වගේ දේවල්. මම මෙතනදී එළවලු එකතු කරගත්තේ නැහැ. ඊළඟට මම ලුණු ටිකක් දාලා මේ විදිහට හොඳට මේක බැද ගන්නවා. ඊට පස්සේ මම මේකට අපි අර තඹගත නූඩ්ලස් එක එකතු කරගන්නවා. ඕගොල්ලෝ නූඩ්ලස් ගන්නකොට බබාලට දෙන කැමති වර්ගයේ නූඩ්ලස් එකක් ගන්න පුළුවන්. මම මෙතනදී ප්‍රීමා නූඩ්ලස් එක තමයි ගත්තේ. මේක කිසිම රසකාරක ද්‍රව්‍යයක් මම දාන්නේ නැහැ. බබාට හදලා දෙන්නේ මේ විදිහට බිත්තර දාලා. ඉතින් මේ විදිහට හදලා දෙන්න බබාලා අසනීප දවස් වලට කනවා මේ නූඩ්ලස් එක හොඳට. මේකෙදි ඔයගලන්ට අවශ්‍ය නම් එළවලු වර්ග එකතු කරගන්න පුළුවන්. ඉතින් ඕගොල්ලෝමුත් හදලා දීලා බලන්න. මට කමෙන්ට් එකකුත් දාන්න අමතක කරන්න එපා.